වෙල්කම් පිජන් බොයිස් සාදරයෙන් පිළිගන්නවා මගේ channel එකට. අද වීඩියෝ එක පරිවියන් කොහොමද හරියටම බ්‍රීඩ් කරන්න කියන එකේ දෙවෙනි කොටස. ඔයාලා පළවෙනි වීඩියෝ එක බැලුවේ නැත්නම් ඉස්සෙල්ලා මේක බලලා එන්න. මම උඩින් කාඩ් එකක් දාන්නම්. ඔයාලට ඒකෙන් ගිහලා වීඩියෝ එක බලන්න පුළුවන්. නැත්නම් මම description එකේ link එක දාලා තියන්නම්. ඒක ඉස්සෙල්ලාම බලලා ඉන්න. ඊට පස්සේ මේක බලන්න. එතකොට ඔයාලට හොඳ අවබෝධයක් ගන්න පුළුවන් මේ දේ ගැන. හරියනම් වැඩි කතා නැතුව අපි යමු වීඩියෝ එකට. ඉතින් මේ වීඩියෝ එකෙන් පරවියන්ට බ්‍රීඩ් කරද්දි මොනවද අපිට වැදගත් වෙන දේවල් ගැන තමයි මේකෙන් කතා කරන්නේ. ඉතින් අපිට විශේෂයෙන්ම ඕන වෙන දේ තමයි මේ පරවියන්ගේ හොඳ සෞඛ්‍ය මට්ටමක් තියෙන්න ඕනේ බ්‍රීඩින් වෙන්න. ඉතින් සෞඛ්‍ය මට්ටම හොඳට තියාගන්න හොඳට කෑම ඕනි. කලවම් කෑම එකක් දෙන්න පුළුවන් ඒක ගොඩක් හොඳයි. සත්තු හොඳට ලේ පිරিলা මස් පිරিলা හොඳට පුෂ්ටිමත් හිටියම තමයි මෙයාලා බ්‍රීඩින් වෙන්නේ හොඳට. ඉතින් ඒ වගේම තමයි මේ දැන් ඔයාලට පේන මම මේ දීලා තියෙන ස්පෙෂල් ෆුඩ් එක මේක දෙන්න පුළුවන් නම් ඒත් ඔයාලට හරි හොඳටම බිත්තර දානවා ලෙඩ හැදෙනවා එකත් අඩුයි සෞඛ්‍ය මට්ටම හොඳටම තියෙනවා. මේ කෑම එක හදන විදිය මම වීඩියෝ එකක් කරලා තියෙනවා. මම ඒකේ කාඩ් එකත් උඩින් දාන්නම්. ඒ වගේම ඩිස්ක්‍රිප්ෂන් එකේ link එක දාලා තියන්නම්. කැමති අයට ගිහලා ඒක බලන්න පුළුවන්. ඔයාලා try කරලා බලන්න මේක ගොඩක්ම හොඳ දෙයක්. ඒ වගේම තමයි සතුන්ට විටමින් එකක් දෙන්න පුළුවන් නම් අපිට ඒත් හොඳයි. මම මේ දැන් දෙන්නේ මෝරගුලි කියන જાතිය. ෆාමසි වලින් අපිට ගන්න පුළුවන්. දවසකට එකපාරක් වගේ දුන්නා නම් ඇති. කියන්නේ කෑම දාලා ඉවර වෙලා කෑවට පස්සේ මෙයාලට මේක දෙන්න ඕනි. ඉතින් මේ වගේ පොඩි විටමින් එකක් දෙන එකේ වැදගත්කම කියන්නේ සත්තු එතකොට හොඳට පුෂ්ටිමත් වෙලා ශක්තිමත්ව ඉන්නවා. එතකොට හොඳට බිත්තර දානවා. ඒ වගේම තමයි පැටවු දෙන්නම අපිට සාර්ථකව ගන්න පුළුවන්. ඉතින් අපිට එතකොට එන ප්‍රශ්න අඩුයි. ඒ කියන්නේ බිත්තර නරක් වෙන දේවල්, ඒ වගේම පැටව පොඩි කාලේ මැරෙන දේවල්, ඒ වගේ අපිට ප්‍රශ්න අඩු වෙනවා මේ වගේ දෙයක් කරාම. ඒත් මේක පරිවියන්ගේ බ්‍රීඩින් වලට දෙන විටමින් එකක් නෙවෙයි. මේක සත්තුන්ගේ හොඳට දෙන විටමින් එකක්. මේක මම එදා ඉඳන් පාවිච්චි කරන එකක්. ඉතින් දවසකට එකපාරක් වගේ මේක දෙන්නටම දෙන්න පුළුවන් නම් හොඳයි. ඔයාලත් මේක try කරලා බලන්න. එතකොට ඔයාලට සාර්ථක ප්‍රතිඵලයක් ගන්න පුළුවන් මේකෙන්. මේක හැමදාම සත්තුන්ට දෙන්න ඕනි වෙන්නේ නැහැ. සත්තු බිත්තර දාන්න ලං වෙලා ඉන්න දවස්වලට දුන්නම ඇති. ඒ කියන්නේ කූඩු හදන දවස්වලට වගේ මෙයාලා ගිහිල්ලා කූඩු හදන්න බිත්තර දාන්න ලං වෙලා ඉන්නේ නැති. දී දවස්වලට වගේ දුන්නම හොඳටම ඇති. ඉතින් ඔයාලට සත්තු බිත්තර දාන්න ලං වෙලා ඉන්නවද? ඒ කියන්නේ බිත්තර දාන්න ළඟයි කියලා හොයාගන්න අමාරු නම් ඉතින් මම මේ දැන් කියලා දෙන විදිහින් ඔයාලට ලේසියෙන්ම හොයාගන්න පුළුවන්. බිත්තර දාන්න ලං වෙලා ඉන්න කාලේ ඔයාලට මේ පේන විදියට කුරුල්ලා කිරිල්ලිය පස්සෙන් ගිහිල්ලා හැමතිස්සෙම කොට පන්නනවා නම් කූඩුවට ඒ බිත්තර දාන්න ලං වුණාම තමයි එහෙම කරන්නේ. අපි මේකට සාමාන්‍යයෙන් කියනවා බිත්තර කේස් කියලා. එහෙම කරන්නේ බිත්තර දාන්න ගොඩක්ම ලං වෙලා ඉන්නකොට. ඒ වගේම තව දෙයක් තමයි මේ ගෑනු සතාගේ බිත්තර කට්ට කියන දේ පොඩ්ඩක් ඈත් වෙනවා බිත්තර දාන්න පහසු වෙන්න. ඔයාලට මේ වීඩියෝ එකෙන් පේන විදියට කකුල් දෙක මැද්දේ තමයි ඒක තියෙන්නේ. ඒ කියන්නේ අස්ති දෙකක් කොහම එකට ලං වෙලා වගේ තමයි ඒක තියෙන්නේ. ඉතින් බිත්තර දාන්න ලං වෙද්දී ඔය අස්ති දෙක ටික ටික ඈත් වෙනවා. ඉතින් ගොඩක්ම ඈත් වුණාම අපිට එහෙමත් නිගමනය කරන්න පුළුවන්. ඉතින් සත්තු බිත්තර දාන්න ලං වෙලා ඉන්නවා කියලා. හරි අපි ඊළඟට සත්තුන්ගේ බක්කි ගැන කතා කරමු. මොකද සත්තුන්ට බිත්තර දාන්න හොඳ පරිසරයක් තියෙන්න ඕනේ. බක්කි හොඳ ඉඩකඩ තියෙන්න ඕනේ. මොකද පැටවු දෙන්නෙක් හැදෙනවා කියන්නේ එතකොට පොඩ්ඩක් ඉඩකඩ ඕන වෙනවා බක්කියක. ඒ වගේම තමයි සත්තු බිත්තර දාන්නේ. බක්කි දෙකක් කියලා තෝරගන්නවා. ඒ බක්කි දෙක යාලට හැමතිස්සෙම ඕනි. කියන්නේ එක මුරයක් දාලා ඊළඟ මුරේ දෙන්න අනිත් බක්කිය තෝරගන්නවා. බක්කි එක සාමාන්‍යයෙන් ඉඩ ගැන කතා කරොත් අඩිය වගේ තමයි ඉඩක් ඕනි වෙන්නේ. අඩි ඉඩක් තිබ්බනම් හොඳටම ඇති. මම බක්කි හදලා තියෙන්නේ අඩියක් පළල තියලා අඟල් 10ක් විතර තමයි ඒකේ අනිත් පැත්තට තියලා තියෙන්නේ. ඒවම ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. කොහොම හරි අඩියක් විතර තියෙනවා නම් ඇති. හරි එතකොට මේ පේන්නේ ඔයාලට දෙන්න පුළුවන් විටමින් එකක්. ඒ කියන්නේ මේක බ්‍රීඩින් කරන්නම දෙන විටමින් එකක්. ඔයාලා සත්තු කොහොමවත් බිත්තර දාන්න නැත්නම් ඔයාලට මේක දීලා බලන්න පුළුවන්. එතකොට සමහර විට හරියන්න පුළුවන්. නැත්නම් ඉතින් ජෝඩු මාරු කරලා බලන්න. ඒකින්නේ සත්තු මාරු කරලා තමයි බලන්න එන්නේ. බිත්තර දාන්නෙව නැත්නම්. හරි එහෙනම් අපි දැන් සත්තු බිත්තර දැම්මට පස්සේ බිත්තර හොඳයිද පැටි එක ඇතුලේ හැදෙනවද නැත්නම් බිත්තර සවුත් වෙලාද කියලා බලමු. ඉතින් ඔයාලා මේකට ලයිට් එකක් ඕනේ වෙනවා. මම නම් මේකට පාවිච්චි කරන්නේ ෆෝන් එකේ ලයිට් එක. ඔයාලට මේ පේන විදියට බිත්තරේ අරගෙන ওই විදියට ලයිට් එකට ලං කරාම අපිට බිත්තර අස්තේ තියෙන ඒවා පේනවා. මේ බිත්තරේ තනිකර කහ පාටයි. ඉතින් මේ බිත්තරේ දාලා දවසක් වගේ තමයි වෙන්නේ. පළවෙනි දවසේ වගේ තමයි ඔහොම කහ පාටට පේන්න තියෙන්නේ. ඉතින් ඊට පස්සේ මේ බිත්තරේට සාමාන්‍යයෙන් දවස් 3ක් 4ක් වගේ වෙනවා. ඔයාලට පේනවා ඇති ඒක රතු පාට නිකන් නහරවල් වගේ ඉරි ගිහිල්ලා තියෙනවා.
ඒ කියන්නේ අනිවාර්යයෙන් මේ බිත්තරේ පැටියෙක් හැදෙනවා. අපිට මේ විදියට බිත්තර හොඳයිද නැත්නම් බිත්තර නරක වෙලාද කියලා බලා ගන්න පුළුවන් පහසුවෙන්ම. ඕනිම නම් සතියකට පාරක් වගේ බැලුවට කවුලක් වෙන්නේ නැහැ. හැමදාම මේ වැඩේ කරන්න යන්න එපා. එමුණොත් බිත්තර සවුත් වෙන්න පුළුවන්. අපි අතින් හෙල්ලිලා බිත්තර හෙල්ලෙන්නේ නැති වෙන්න පරිස්සමට තමයි මේ වැඩේ කරන්න ඕනි. ඉතින් සමහරක් විට බිත්තරේ රතු පාටට පේන්නේ නැති වෙන්න පුළුවන්. කළු පාටට මේ වෙලා තිබ්බොත් එමේ ඉතින් ඒ බිත්තරේ නරක් වෙලා තියෙන්නේ. ඒ වගේම නරක් වෙච්ච බිත්තරයකින් ගඳක් එනවා. එහෙම වෙලා තිබ්බොත් ඉතින් මේ බිත්තරේ වැඩක් නැහැ. මේ බිත්තර විසික් කරලා දාන්න. ඒ වුණාට ඔයාලට පුළුවන් ඔය කඩේ ගන්න තියෙනවා ප්ලාස්ටික් බිත්තර. ඒකක් ගෙනල්ලා තියන්න පුළුවන් ඕනි නම්. එතකොට මේ බිත්තරේට සාමාන්‍යයෙන් දවස් 10ක් 11ක් 12ක් වගේ තමයි වෙන්නේ. ඔයාලට පේනවා ඇති මේකේ හොඳට බැලුවොත් පේනවා ඇති සාමාන්‍ය චූරි පැටියෙක් වගේ තාම හැදෙන ගමන් ඉන්නා ඇතුලේ. ඉතින් මේ විදිහට ඔයාලට බලන්න පුළුවන් කොහොමද බිත්තරේ තත්ත්වය කියලා. හරි ඔයාලට පේනවා ඇති මේ බිත්තර දෙකෙන් එක බිත්තරයක පැටියෙක් ඇවිල්ලා තියෙනවා. අනිත් බිත්තරේ දැන් හෙට උදේ කියලා හිතනවා. අපි මේ වගේ බිත්තරයක් ටෝච් එළියට තියලා බැලුවොත් අපිට මොකොත්ම පේන්නේ නැහැ. අස්සේ කළු පාටට වෙලා තියෙන්නේ. ඉතින් එහෙම කළු වෙලා තියෙන්නේ පැටිය ඇතුලේ ඉන්න හින්දා. කියන්නේ පැටිය සම්පූර්ණයෙන්ම වැඩිලා ඉවරයි. එතකොට ඉතින් අපිට බලා ගන්න වෙන්නේ නැහැ කළු පාටයි. ඉතින් මේ වගේ බිත්තරයක් අපිට නිකන් අතේ තියන් ඉන්නදී දෙදරනවා වගේ දැනෙනවා. ඉතින් ඒ කියන්නේ අනිවාර්යෙන් පැටිය ඇතුලේ ඉන්නවා කියන එක. ඒ වගේ තමයි ඔයාලට හොඳට බැලුවොත් පේනවා ඇති මේ බිත්තරේ චූට්ටක් අර නිකන් පැලිලා වගේ හිල්ලලා තියෙනවා. ඉතින් අනිවාර්යෙන් හෙට උදේ වෙද්දි මේ බිත්තරෙන් පැටිය එළියට ඇවිත් ඉන්නවා. සමහරක් කට්ටිය මේ වගේ වෙලාවට ඒ කියන්නේ බිත්තරේ පැලිලා වගේ තියෙද්දි සතාට එළියට එන්න බැරි වෙයි කියලා ඉතින් කෝටු ගෑලි ගහලා බිත්තර කට්ට ගලවනවා. මම නම් ඉතින් එහෙම කරලා නැහැ. මම නම් ඉතින් ඒක හිතන්නේ එච්චර හොඳ දෙයක් කියලා. හරි ඊට පස්සේ අපි බලමු චූටි පැටවුන්ට කවද්දී මොනවද අපි දෙන්න ඕනි කෑම වර්ග කියලා. ඉතින් අපිට පළවෙනි සතිය ඇතුළත වගේ වීට්ස් වගේ දේවල් දෙන්න පුළුවන්. ඒ කියන්නේ පොඩි ඇට තියෙන මොනවා හරි අවුලක් නැහැ. පරිප්පු හාල් ඇට උනත් අවුලක් වෙන්නේ නැහැ. බඩිරිගු වගේ එහෙම දෙයක් නම් සෙට් වෙන්නේ නැහැ. ඉතින් ලොකුයි ඇට පැටවුන්ට කවන්න අමාරුයි. ඊට පස්සේ අපිට තුන්වෙනි සතියේ ඉඳන් වගේ බය නැතුව සාමාන්‍ය විදිහට කන්න දෙන්න පුළුවන්. මම නම් තුන්වෙනි සතියට වගේ දෙන්නේ සාමාන්‍යයෙන් රතු කඩ වගේ තමයි. ඉතින් ඒක ගොඩක් හොඳයි පැටවුන්ට. ඊට පස්සේ ඉතින් ඊකටම කලවම් කෑම එකක් දීගෙන යන්න පුළුවන් අපිට අවුලක් වෙන්නේ නැහැ. එතකොට තව දෙයක් තමයි කූඩුවේ පිරිසුදුකම අනිවාර්යෙන් තියෙන්න ඕනි. ඒ වගේම සතුන්ට කෑම දෙන භාජන වතුර දෙන ඒවා අනිවාර්යෙන් පිරිසුදු කරලා තියන්න ඕනි. ජරාව තියෙනවා ඒවා හොඳ රස් කරලා අනිවාර්යෙන් පිරිසුදුව තියන්න ඕනි. ඒ කියන්නේ කූඩුවේ පරිසරය විතරයි බක්කි අස් කරන්න යන්න මුත් කරන්න එපා. යාළගේ ජරාවත් එක්ක යාලා හිටියට අවුලක් වෙන්නේ නැහැ. බක්කියේ තියෙන ජරාව යාලට එහෙම ලොකුවට අවුලක් වෙන්නේ නැහැ. ඒවා හොඳයි. යාලගේ ජරාව වලින් වටේ වට වෙලා යාලට අර ඕනේ කරන උෂ්ණත්වය ගාන්න යාලා හදා ගන්නවා. ඒවස් කරන්න යන්න එපා. හරි එතකොට අපිට අන්තිමටම කරන්න පුළුවන් සාමාන්‍යයෙන් පැටව මාස 2ක් විතර වුණාම එයාලට අපිට මෝරුගුලි දෙන්න පුළුවන්. ඒකෙන් එයාලගේ ප්‍රතිශක්තිකරණය ගොඩක් වැඩි වෙනවා. එතකොට ලෙඩ වෙන එක අඩුයි. නැත්තම් සත්තු පොඩි කාලේ ලෙඩ වුණාම සනීප කරගන්න ගොඩක් අමාරුයි. එයාලා මැරෙන්න පුළුවන්. ඉතින් මේ විදියට මෝරුගුලියක් සාමාන්‍ය සති 2ක් විතර වුණාට පස්සේ තමයි දෙන්න පටන් ගන්න පුළුවන්. මේ විදියට දවසක් කර දවසක් වගේ සති 2ක් 3ක් යනකම් විතර දුන්නා නම් හොඳටම හොඳයි. සත්තු ලෙඩ වෙන්නේ නැහැ. නිරෝගීමත් පැටව අපිට ගන්න පුළුවන්. පැටව පෙලක් වෙලාවට අර එක පැටියෙක් පොඩි වෙනවා, එක පැටියෙක් ලොකුයි. ඒ වගේ ප්‍රශ්න වෙනවා. මේ වගේ දෙයක් කරාම ඉතින් අපිට ඒ තත්ත්වෙ මගහරව ගන්න පුළුවන්. හරි එහෙනම් මම හිතනවා ඔයාලට මේ වීඩියෝ එකකින් හොඳ පැහැදිලි කිරීමක් ලැබෙන්නේ නැති කියලා පරිවර්ගයේ බ්‍රීඩින් සම්බන්ධව. ඉතින් තව එන්න පුළුවන් ගැටලුවක් තමයි පැටවුන්ට මහසත්තු කවන්න නැති වෙන එක. ඉතින් එතකොට අපි කරන්න ඕනේ දේ තමයි පැටවුන්ට අපි කවන්න ඕනේ. ඔයාලට පැටවුන්ට කවන්න දන්නේ නැත්නම් ඉතින් මට කමෙන්ට් එකක් දාන්න. මම ඒ ගැනත් වෙනම වීඩියෝ එකක් කරන්න. ඉතින් ඔච්චර තමයි පරිවර්ගයේ බ්‍රීඩින් ගැන පැහැදිලි කරන්න තියෙන්නේ. ඔයාලට තව මොනවා හරි දැනගන්න ඕන නම් මට මැසේජ් එකක් දාන්න. මගේ group එක තියෙනවා, WhatsApp group එකක් තියෙනවා. ඒකට ඔයාලට join වෙන්න පුළුවන්. මම description එකේ link එක දාන්නම්. කැමති කට්ටියට ඒක join වෙන්න පුළුවන්. ඔයාලට පරිවර්ගයේ සම්බන්ධව තියෙන ඕන ගැටලුවක් මගෙන් අහන්න. මම ඔයාලට පුළුවන් විදියට help එකක් දෙන්න.
එහෙනම් වීඩියෝ එක හොඳයි නම් අනිවාර්යෙන් ලයික් කරලා කමෙන්ට් එකක් දාන්න, සබ්ස්ක්‍රයිබ් කරලා අපිත් එක්ක එකතු වෙන්න. එහෙනම් ජය වේවා.